හායි ගයිස් අද මං හදන්න යන්නේ රසම රස ඉස්සෝ බැදුමක්. ඉස්සලාම අපි ඔන්න ඔය විදිහට ඉස්සෝ ටික හොඳට හොදලා කහ කුඩු ලුණු කුඩු ගම්බිරිස් කුඩු මිරිස් කුඩු දාලා හොඳට මික්ස් කරන්න ඕනේ. දෙහි ටිකක් දාලා ඔන්න ඔය විදිහට. හරිද? මේ ඊට පස්සේ අපි ඔන්න ඔය විදිහට ඉස්ස මැදින් පලාගෙන තමයි ඕකගේ අර ජරාව ටික අයින් කරගන්නේ. හරිද? ඕකම මේ ඉස්ස දැක්කහම මට එක්සත් මතක් වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට මේ අර පේස්ට් එක හොඳට මේ වෙන්න ඔය ටික දාලා ඊට පස්සේ අපි තෙල් ටිකක් ටිපේ තියලා ඔය ටික හොඳට බැද ගන්න ඕනේ. ඔය ඉස්සොන්ගේ තියෙන වතුර ගතිය උනනවා ළමයි මේක බදිනකොට. එතකොට ඒ වතුර ටික පෙරාගෙන අයින් කරගෙන ඊට පස්සේ ආයෙ තෙල් දදා ඔක හොඳට විනාඩි 20ක් විතර වැඩි ගින්දරේ හොඳට මේ අඩිය අල්ලන්න වගේ එනකන් හොඳට බැද ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට. හරිද? තව ටිකක් වෙලා තියෙනකොට ඔක හොඳට අඩිය දුමුරු පාට වගේ වෙනවා. ඒක බලා ගන්න පුළුවන්. මේ ඔය ඉතින් හැමදාම කන්න උඹලා අපිට සල්ලි තියනවාද කියලාද බං? ඒ හින්දා හදනකොට හොඳට හදාගන්න. ඊට පස්සේ චොප් කරගත්තු සුදු රොටි ටිකක් දාගෙන හොඳට ඕක මික්ස් කරගන්න. හරිද? හොඳට විනාඩි 20ක් විතර. ඔන්න ඔය විදිහට එන ඕක දැන් පට්ට සූදයි මචං. හරිද? ඔන්න ඔය විදිහට එනකොට අපි ඕකට කොටාගත්තු පොඩි ලූණු තමයි දාන්නේ. හරිද? උඹලා කම්මැලි කමට ලොකු ලූණු එහෙම දානව නෙමෙයි. මෙලෝ රහක් නෑ. ඒකට වතුර ගතිය විතරයි එන්නේ. ඊට පස්සේ හොඳට කොච්චි කරපිංචි ටිකක් දාලා ඕක ළමයි හොඳට අර මික්ස් කරන්න ඕනේ. අර හොඳට පේස්ට් එක හොඳට ඇබ්සෝබ් වෙන්න. හරිද? ඊට පස්සේ අපි ඔකට කෑලි මිස් ටිකක් දාලා සෝස් ටිකක් දානවා. සෝස් ගොඩාක් දාන්න එපා උඹලා. හරිද? පෙරේත කමට. ඩෙවල් එකක් නෙමෙයිනේ. ඇති ගානට දාලා ඕක හොඳට මික්ස් කරන්න. ටිකක් හොඳට වැඩි අඩු ගින්දරේ මික්ස් කරන්න. ඔන්න ඔය විදිහට ඕක පට්ටම සුවඳයි. අර පොඩි ලුණු දැම්මහම ඊට පස්සේ අර වතුර උනන්නේ වතුර ටිකක් අයින් කරගන්න කිව්වේ අන්නේ ටිකයි පොල් කිරි ටිකකුත් අපි දාගන්න ඕනේ ගයිස්. ඔක බැදුමට පොඩ්ඩයි දාගන්නේ. එතකොට අර අඩිය අල්ලලා තියෙන පේස්ට් එක ඕකට හොඳට ඇලෙනවා. ඕක පට්ට රහයි. හරිද? ඊට පස්සේ අපි ඕකට කතර බුරුංග ටිකක් දාගන්න ඉල්ල උඹලා ඇඟ උස්නේ උන් දාගන්න ඉල්ල හොඳට. ඊට පස්සේ මට කියන්න එපා අරේ බිබිලි දැම්ම මෙහෙ බිබිලි දැම්ම කියලා. හරිද? ඔන්න ඔය විදිහට අඩු ගින්දරේ හොඳට ටික වෙලාවක් මික්ස් කරාම ළමයි ඔන්න ඔය විදිහට එනවා. උඹලා විශ්වාස කරනවා නම් විශ්වාස කළා ඕක පට්ටම රහයි. ඊට පස්සේ කණ්ඩ තමයි තියෙන්නේ. ආයෙ වෙන බතක් ඕනේ නැහැ. සුවදැල් හාල් එක්ක මං කන්නේ. ඕක ඉතින් ආයෙ මං කනවා පෙන්නන්නේ නැහැ. උඹලා මට කෙල ගිලන හින්දා. හරිද? උඹලා හදාගෙන කාහල්ලා. හරිද? ඕක පට්ට රහයි. එහෙනම් මයි යනවා.